හැමෝම කතා වෙනවා වගේ අද අපි ආවේ ඩොමිනෝස් එකට. ඩොමිනෝස් එකේ අපි ගත්තේ අඩුම බජට් එකට තියෙන 399 රයිස් එක. ඇත්තට මේ රයිස් එක ප්‍රයිස් වයිස්, ටේස්ට් වයිස්, ක්වොලිටි නැද්ද කියලා අපි බලමු. රයිස් අපි ඕඩරේ හම්බුණා. අපි ඕඩර් කරේ ඩෙවල් චිකන් රයිස් එකයි, කරි චිකන් රයිස් එකයි. ඒකත් එක්ක අපි හිතුවේ නැහැ මේ ඩොමිනෝස් එකේ කොකාකෝලා එකක් දෙයි කියලා. ඒකත් හම්බුණා. ඇත්තටම ක්වොලිටි විනාඩි 15ක් 20ක් විතර ගියා එන්න හැබැයි. පොඩ්ඩක් ඩිලේ එකක් තියෙනවා. ඒ වුණාට අපි බලමු මේකේ ටේස්ට් වයිස් එක කොහොමද. අපි දැන් බලමු මේකේ කරි චිකන්ද ස්ටෙවල් චිකන්ද කියලා. ගයිස් මේ පෝෂන් දෙක මේක වගේ චිකන් එක විතරයි මට පේන්නේ වෙනසකට තියෙන්නේ. අපි බලමු මේක ටේස්ට් කරලා කොහොමද කියලා. අතන මේක තවලක් නැහැ. එයාලගේ දෙන බජට් එකටයි එයාලා දෙන චිකන් පෝෂන් එකටයි එයාලා දෙන විදිහට නම් ඒ ගානට පක්ක වටිනවා ඇත්තට. නියමයි පොඩි බඩගින්න එකට රුපියල් අයිටම් එකක්. අපි බලමු දැන් අනිත් පෝෂන් එකේ ටේස්ට් එක කොහොමද කියලා. මේක වරදක් නැහැ. මේ දෙකම ගත්තොත් එහෙම අපිට කරි චිකන් එක විතරවා බෙස්ට් කියලා. ඒකට 10න් 9ක් විතර දෙන්න පුළුවන්. මේකට 10න් 7ක් විතර දෙන්න පුළුවන්. දෙකම සේම්. ඔයාලා ක්‍රිස්පි විදිහට ගන්න ආසයි නම් අනිවාර්යයෙන් ඔයාලා කරි චිකන් එක ගන්න. නැතුව ඔයාලා සාමාන්‍යයෙන් ක්‍රිස්පි නැතුව වගේ කන්න අදහසක් තියෙනවනම් ඔයාලා මේ බාර්බිකියු චිකන් එක ගන්න එක මම රෙකමන්ඩ් කරනවා.